ආයිබෝවන් සුබ දවසක්. අපි කාලම සුවසහන වැඩසටහනේ අද දවසේ අපි ආරාධනය කරනු ලැබුවා ළමා රෝග විශේෂඥ ධනංජය විතානගේ වෛද්‍යතුමන්ට. ඔබතුමන් අපි කාලම වෙනුවෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. වෛද්‍යතුමනි, අපි අද දවසේ මුලින්ම කතා කරන්න සූදානම් වෙනවා මේ දවස්වල සමාජය තුල කුඩා දරුවන්ට උණ සහ තවත් සෙම්ප්‍රතිචාර වැනි රෝග ලක්ෂණ පෙන්눔 කරන රෝගයක් ව්‍යාප්ත වෙලා යනවා. විශේෂයෙන්ම සමාජයේ කතිකාවක් ගොඩනගෙනවා මේක වෛරස් උණක් කියලා. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න හරියටම මොකක්ද මේ දවස්වල මේ ව්‍යාප්ත වෙන රෝගය? ඔව් එක කාලවලට විවිධාකාර වෛරස් රෝග පැතිරෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දවස්වල විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතු කරගෙන තියෙන උණ රෝගයක් පැතිරෙනවා විශේෂයෙන්ම. ඉතින් මේ රෝගයේ විශේෂ ලක්ෂණ තමයි කුඩා දරුවන්ට විශේෂයි උණ රෝගය, ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව, ඊට පස්සේ උගුරේ අමාරුවක්, උගුරේ ආසාදනයක්, ඒ වගේ තත්ත්ව දකින්න ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ උණ රෝගේ වැළඳුනාම කොතරම් ප්‍රතිකාර ලබා ගත්තත් සමහරලාට උණ දවස් කීපයක්, සමහරලාට සතියක් විතර යනකම් වගේ තියෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් දෙමව්පියෝ ගොඩක් කලබල වෙන වෙලාවල් තියෙනවා මේ සම්බන්ධයෙන්. නමුත් ඒක තමයි මේ දවස්වල විශේෂයෙන්ම පැතිර යන රෝගී. ඊට අමතරව සමාජයේ වෙනදා වගේම ඩෙන්ගු රෝගය සහ වෙනත් බැක්ටීරියා ආසාදන තියෙනවා. නමුත් වඩාත්ම ගොඩක්ම මේ දවස්වල තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරස් තත්ත්වය. වෛද්‍යතුමනි, අපේ සමාජයේ බොහෝ විට එක ගෙදරක දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක විශේෂයෙන්ම ඔය උණ රෝගය, සෙම්ප්‍රතිචාර වගේ රෝගයක් වැළඳුනාම එක දරුවෙක් වෙනුවෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්නවා. හැබැයි ඒ රෝගයම ටික දවසකින් අනිත් දරුවට ආසාදනය වුණාම දෙමව්පියන් මැලි වෙනවා වෛද්‍යවරයෙක් ළඟට යන්න. ඔවුන් අර කලින් ගත්ත ඖෂධම අනිත් දරුවට දෙනවා. මේකෙදි විශේෂයෙන් වෛද්‍යවරයෙක් විදියට ඔබතුමා කොහොමද මේ නිර්දේශය අනුමත කරනවද? නැත්නම් එක් දරුවෙක් වෙනුවෙන් ගත්ත ඖෂධ තවත් දරුවෙකුට පාවිච්චි කිරීමේදී සිදුවන යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවද? ඔව්, ඇත්තටම ගැටලු සහගතයි. මොකද සමහර විට අපි දැන් එක දරුවෙකුට වෛරස් අසනීප හැදුනා, ඊට පස්සේ තවත් අනිත් දරුවට ආවා. ඒක ඒ වෛරසයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වෙනත් අසනීපයක් වෙන්න පුළුවන්. එතකොට එක දරුවගේ වයස අනුව ප්‍රතිකාරයන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවාගේ තියෙන වෙනත් රෝග ලක්ෂණ, වෙනත් පසුබිම් මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි ප්‍රතිකාර කරන විදිය වෙනස් වෙනවා. ඉතින් එක දරුවෙකුට ගත්ත බෙහෙත් එකක් තව දරුවෙකුට දෙන්න ගියාම වෙන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි එකම ලෙඩේ නොවෙන්නත් පුළුවන්. එකම ලෙඩේ වුණත් සමහරලාට අපි දෙන මාත්‍රාව, ඖෂධ මාත්‍රාව එක වයසට එක බරට අනුව වෙනස් වෙනවා. ඉතින් අර එක දරුවෙකුට දීපු බෙහෙත් එකක් අනිත් දරුවට දෙන්න ගියාම සමහරලාට වැඩි මාත්‍රාවක් යන්න පුළුවන්. වැඩි මාත්‍රාවක් ගියොත් ඒක අපි විසක් විදියට උනත් වෙන්න පුළුවන්. මොකද බෙහෙත් කියන දේවල් අපි පාවිච්චි කරාට ඒකේ නියමිත මාත්‍රාව දෙන්න ඕන. මාත්‍රාව වැඩි වුණොත් ඒක විසක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඊටාම වැදගත් වෙනවා දරුවට හරි මාත්‍රාව දෙන එක. ඉතින් එතකොට අර එක දරුවෙකුට දීපු බෙහෙත් එක තවත් දරුවෙකුට දෙන්න ගියාම මාත්‍රාව වැරදීම නිසා විෂ තත්ත්වයක් වුණත් පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ අපි හිතමු ලොකු දරුවෙකුට පොඩි දරුවෙකුට දීපු බෙහෙත් එකක් ලොකු දරුවෙකුට දුන්නා කියලා. එතකොට ඒ අදාළ මාත්‍රාව ඒ දරුවට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එහෙනම් ප්‍රමාණවත් නොවුනොත් ඒක ප්‍රතිකාරය හරි ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. ඒ වගේම අනවශ්‍ය බෙහෙත් එකක් දුන්නා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම දෙයක් තමයි නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. මම අර කලින් කිව්වා වගේම මේක සමහර විට ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්, ඩෙන්ගු රෝගය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන බැක්ටීරියාවක් වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් හමු වෙලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා රෝග ලක්ෂණ බලලා ඒ රෝග ලක්ෂණ වලට අදාළව බෙහෙත් අනුමත කරගන්න එක තමයි වඩා වැදගත්. ඊට පස්සේ තවත් සමාජ ගොඩාක් දැක්ක දෙයක් තමයි මම ප්‍රතිජීවක ඖෂධ එහෙම අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා. ඔය අවස්ථාවේදීත් වෙන්න පුළුවන් දෙයක් තමයි ලොකු දරුවට සමහරලාට බැක්ටීරියා ආසාදනයක් කියලා ප්‍රතිජීවක ඖෂධයක් නියම කරා වෙන්න පුළුවන්. නමුත් ඊළඟ දරුවට වෛරස් ආසාදනයක් වෙන්න පුළුවන්. වෛරස් ආසාදන වලට අපි සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ නියම කරන්නේ නැහැ. ඉතින් අනවශ්‍ය විදිහට සමහරලාට ප්‍රතිජීවක ඖෂධයක් දරුවට යන්න පුළුවන්. ඉතින් ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය විදිහට පාවිච්චි කරන එක ලොකු මාතෘකාවක්. ඒකෙන් වෙන සමාජයට දරුවට වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න වෙන එක තවත් ගැටලුවක් මේක හින්දා. ඒක නිසා අපි හැම වෙලේම කියන්නේ උණ දවස් දෙකකට වඩා එහා පැත්තේ යනවනම්
සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා රෝග ලක්ෂණ තහවුරු කරගෙන අවශ්‍ය පරිදි බෙහෙත් ගමු කියන එක තමයි දෙන්න තියෙන පණිවිඩය මට. වෛද්‍යතුමනි එතකොට මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මම හිතන සමහර විට වෛද්‍ය නිර්දේශය නොතකමින් පවා ගන්න අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපි උසුසලකට ගිහිල්ලා පෞද්ගලික ඖෂධ Taman ඉල්ලා ගන්න අවස්ථා තියෙනවා. එතකොට ඔබතුමන් ප්‍රකාශ කරපු ආකාරයට ප්‍රතිජීවක භාවිතය පිළිබඳ තියෙන අයහපත් ප්‍රතිඵල මොනවද? වැදගත් ප්‍රශ්නයක්, ඉතාම වැදගත් ප්‍රශ්නයක්, කාලෝචිත ප්‍රශ්නයක්. මොකද ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය විදිහට ගොඩාක් ලංකාවේ පාවිච්චි වෙනවා. එකක් මේක නිසා වෙන්න පුළුවන් ප්‍රශ්න තමයි අපි දැනට දන්නවා ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරාම සමහරලාට අනවශ්‍ය විදිහට පාවිච්චි කරාම අපේ දැන් තියෙන සාමාන්‍ය බැක්ටීරියාවන් ඒකට ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ කියන්නේ සමහර බැක්ටීරියා එම ඖෂධයට විරුද්ධව ප්‍රතිරෝධයක් හදාගත්තම මේ බැක්ටීරියා විනාශ කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ తත්වය ලංකාව තුල අපි පහුගිය කාලේ එන්න වර්ධනය වෙමින් පවතිනවා අපි දකිනවා. ඒකෙන් වෙන්නේ ප්‍රතිරෝධය නිසා අපිට සාමාන්‍යයෙන් දෙන ප්‍රතිජීවක ඖෂධ ඉදිරි කාලේදී පාවිච්චි කරන්න බැරි තත්ත්වයට උනත් යන්න පුළුවන්. ඒක නිසා ඒක ඇත්තටම සමාජයේ වගේම ඔබගේ හැමගේම වගකීම තමයි අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. ඒකෙන් ඔබේ දරුවටත් හානියක් වෙනවා, ඒ වගේම සමාජයටත් හානියක් වෙනවා. ඉතින් අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි නොකර ඉන්න. ඒ වගේම ප්‍රතිජීවක ಔಷධයක් පාවිච්චි කරනකොට වෛද්‍ය නිර්දේශ මත ඒ දෙන විදියට දැන් සමහරලාට අපි දෙනවා ප්‍රතිජීවක ඖෂධ දවසේ 3 වරක්. ඒ කියන්නේ පැය 8න් 8 ගන්න. සමහරලාට උදේ හවස. සමහරලාට මම දකින දෙයක් තමයි දෙමව්පියෝ දවස් 3 වරක් දෙන්න තියෙන එක දවසට 2 වරක් දෙනවා. සමහරලාට දෙවරක් දෙන්න තියෙන එක 1 වරක් දෙනවා. එහෙම දුන්නම් ප්‍රතිජීවක ඖෂධ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකෙනුත් ප්‍රතිජීවක ඖෂධ විරුද්ධව බැක්ටීරියා ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඉතින් වැදගත් දේ තමයි මේ විදිහට වෛද්‍ය නිර්දේශයට අනුව දෙන්න කියන මාත්‍රාව, දෙන්න කියන වාර ගාන සහ දෙන්න කියන කාල සීමාව. අපි දවස් 3කට නිර්දේශ කරනවා, ගොඩක් වෙලාවට දවස් 5කට නිර්දේශ කරනවා. ඒ අදාළ කාල සීමාව තුළ ඒක ලබා දෙන එක. මොකද සමහරලාට අපි දවස් රෝග ලක්ෂණ අඩු වෙන්න පුළුවන් දවසක් දෙකක් යනකොට. නමුත් එතකොට ප්‍රතිජීවක ඖෂධ නවත්තන වෙලාවක් තියෙනවා. නමුත් අපි ඒක නිර්දේශ කරොත් දවස් 5කට ඉතාම වැදගත් වෙනවා. දවස් 5ක් කාල සීමාව සම්පූර්ණ කළාම ඒක නවත්තන එක. ඉතින් ඒකෙන් පුළුවන් අපිට ප්‍රතිජීවක ඖෂධ හරියට පාවිච්චි කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. වෛද්‍යතුමනි අපේ කුඩා කාලේ පොඩ්ඩක් අපි මතකයට ගත්තොත් එහෙම අපි පුංචි කාලේ වැස්සට තෙවෙනවා, වැලි අල්ලනවා, මඩ අල්ලනවා. ඒ වගේ පරිසරයත් එක්ක ගැටුණා. හැබැයි ඒ කොහොම ගැටුණත් අපිට ලෙඩ වෙන්න තිබ්බ අවස්ථා බොහොම අඩුයි. ලෙඩ වුණා අඩුවෙන්. හැබැයි අද වෙද්දී අපේ දරුවා එක මොහොතක් පින්නකට අහු වුණොත්, වැස්සකට අහු වුණොත් ඉක්මනින්ම ලෙඩ වෙන තත්ත්වයටපත් වෙනවා. මම හිතන්නේ ඒ තුල තියෙන්නේ මම ඔබතුමාගෙන් අහන්නේ මේ නැත්තම් මේ වෛරස් බැක්ටීරියා වගේ රෝගකාරකයන් ශක්තිමත් වෙලාද නැත්තම් අපේ තියෙන ශරීර ශක්තිය දුර්වල වෙලාද? ඔව් ඒක මේ විදිහට මම කියන්නම්. මොකද එදාට වඩා අද තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. එකක් තමයි දරුවන්ගේ ප්‍රතිශක්තිය විදිහට ගත්තත් අපි පාවිච්චි කරන ආහාර පාන ගොඩක් වෙනස් වෙලා, අපි පාවිච්චි කරන අපි ගැටෙන සමාජය වෙනස්, අපි අපේ අවට තියෙන විස බීජ වල තත්ත්වය වෙනස්. ඉතින් මේ හේතු ගොඩාක් ඔකට බලපාලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි හැම වෙලෙම අපි ආහාර පාන විදිහට ගත්තොත් එහෙම කෘත්‍රිම ආහාර ගොඩක් දරුවෝ පාවිච්චි කරනවා. ඒ වගේම අපි අර මම කලින් කිව්වා වගේ අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධත් භාවිතා කරන වෙලාවල් තියෙනවා. ඉතින් මේ හැමදේම ඊළඟට දරුවනුත් අපි ඉස්සරට වඩා ටිකක් අපි ගොඩක් පරිස්සම් කරන ගතියක් තියෙනවානේ. එතකොට අර සමාජ පරිසරයට නිරාවරණය වෙන තත්ත්වයන් ගොඩක් අඩුයි. ඉතින් මේ එක සාධකයක් කියලා කියන්න බෑ අපිට. නමුත් ගොඩාක් සාධකවල එකතුවක් තමයි මේ දරුවන්ගේ රෝගවලට නිරාවරණය වීම සහ ඔක්කොම එක සාධකයක් කියලා කියන්න බෑ. ගොඩාක් සාධකවල එකතුවක්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔහුගේ කොවිඩ් කාලය ගත්තොත් එහෙම අපි කොවිඩ් කාලේ දරුවන්ව විස බීජ වලට නිරාවරණය වෙන්නේ නැතුව ගෙවල් වලම තියාගත්තා. ඒ කාලේ මාස්ක් අපි පාවිච්චි කරා, ඒ වගේ දේවල් පාවිච්චි කරා. ඊට පස්සේ කොවිඩ් වලින් පස්සේ සමාජයට ගියයින් පස්සේ අපි දැක්කා එකපාරටම රෝගවල වෛරස් රෝගවල වැඩිවීමක්. ඒක අන්න ඒ වගේ තමයි අපි සමහරලාට
එක රෝගාබාධ වලට නිරාවරණය වෙනකොටත් පරිසරයට නිරාවරණය වෙනකොටත් සමහරලාට ඒ රෝග හැදෙන එකේ අඩුවක් තියෙනවා. ඉතින් මේක එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක එකතුවක්. ඒතර වෛද්‍යතුමනි ඔබතුමන්ගේ මුවෙන් අපිට පිට වුණා මේ කෘත්‍රිම ආහාර සම්බන්ධ. විශේෂයෙන්ම අපි පුංචි කාලේ නම් ස්වභාවික ආහාර විශේෂයෙන්ම අපි කොළ කැඳ, කිතුල් පිටි, ආශ්‍රිත කිතුල් ඒ වගේ මේ නිෂ්පාදනමය කියන්නේ අපිට ස්වභාවික පරිසරයෙන් නිෂ්පාදනය වෙන දේවල් වලට තමයි දරුවෝ මේ ඇලුම් කරේ. විශේෂයෙන්ම පළතුරු. අද දවස වෙනකොට මම හිතන්නේ ඒකෙන් ඈත් වෙලා මේ පැණි රස කෑම එහෙම නැත්නම් කෘත්‍රිම ආහාර වලට බහුලවම බැහැ වෙලා තියෙනවා. ඒක අපේ රටේ දරු පරපුරේ අනාගතයට ඉදිරියේදී කොහොම බලපායිද? ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒකත්. මොකද අපි දකින දෙයක් තමයි අපේ දරුවන්ගේ ගොඩක් අපි අවධානය යොමු කරන්නේ දරුවන්ගේ බර වැඩි වෙන්නේ දරුවන්ගේ පෝෂණය මදි කියලා. නමුත් ඒකට අමතරව හැංගිච්ච ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ දරුවන්ගේ ගොඩාක් දරුවන්ගේ අධිපෝෂණ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අධිපෝෂණ තත්ත්වයක් කියන්නේ ඔවුන්ගේ තිබිය යුතු උසට සහ දිගට ගැළපෙන බරට වඩා වැඩි බරක් ගොඩාක් දරුවන්ගේ දකින්න හම්බ වෙනවා. ඒක අපි හිතන්නේ ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශවල විතරයි කියලා අපි මුලින් හිතුවා. නමුත් බලනකොට ග්‍රාමීය ප්‍රදේශ ගත්තත් හැම පැත්තෙම ගත්තත් මේ අධිපෝෂණය ලොකු ප්‍රශ්නයක් වෙගෙන එනවා. ඉතින් අධිපෝෂණයට තියෙන ප්‍රධානම හේතුව තමයි දැන් තියෙන විදිහට මේ ආහාර රටාවේ තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ කෘත්‍රිම ආහාර අපි කියනවා සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් සරල සීනි අධික ආහාර භාවිතා කිරීම. ඉතින් ගොඩක් වෙලාවට අද තියෙන කාර්යබහුල තත්ත්වයක් එක්ක දෙමව්පියන්ට ආහාර රටාව ගැන ගොඩක් ලොකු අවධානයක් දෙන්න වෙලාවක් නැතිකමද මන්දා. නමුත් ගොඩක් කෘත්‍රිම ආහාර ශනික ආහාර වලට දරුවනුත් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක දීර්ඝකාලීන විදිහට ගත්තොත් බරපතල ප්‍රශ්නයක්. මොකද අපේ දරුවෝ තමයි අනාගතයේදී වැඩිහිටි පරම්පරාව. ඉතින් අනාගත වැඩිහිටි පරම්පරාව නිරෝගී පරපුරක් කර ගැනීම තමයි අපේ වගකීම වෙන්න ඕන. ඉතින් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ ආහාර රටාවත් එක්ක තව අවුරුදු 10කින් 15කින් එන අනාගත පරපුර කොලෙස්ටරෝල්, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මේ රෝගවලට ලක්වීමේ ලොකු අවදානමක් තියෙනවා මේ ආහාර රටාවත් එක්ක. ඒ වගේම අනිත් දේ තමයි ආහාර රටාවට අමතරව මම තව එකක් එකතු කරන්නම්. දරුවන්ගේ ක්‍රියාකාරකම් ක්‍රීඩා කිරීම අපේ කාලේට වඩා ගොඩක් අඩුයි. දරුවෝ පන්ති යනවා, ඉස්කෝලේ යනවා, නිදා ගන්නවා, ආහාර රටාව වෙනස්. ඉතින් මේ හැම දෙයක් එක්කම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙමින් යනවා. නමුත් අපි දෙමව්පියෝ විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා ආහාර රටාව ඒ වගේම දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට යම් කිසි කාලයක් ලබා දෙන්න. වෛද්‍යතුමනි දරුවෝ තමයි අපේ අනාගතය. ඉතින් මම ඔබතුමාගෙන් දැන් අහන්න උත්සාහ කරනවා දරුවන්ට නෙමෙයි දෙමව්පියන්ට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ඔබතුමන්ට දෙන්න යම් පණිවිඩයක් තියනවාද අපේ හෙට දවසේ දරු පරපුර වෙනුවෙන් දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩයක්? ඔව්. දෙමව්පියෝ තමයි දරුවන්ගේ බාරකාරීත්වය තියෙන්නේ. එතකොට දෙමව්පියන් තමයි දරුවාගේ අනාගතය සකස් කරගන්න ලොකුම පිටුහලක් කරන කණ්ඩායම. ඉතින් ඒ අනුව බලනකොට දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවා. ගොඩක් වෙලාවට දෙමව්පියෝ වශයෙන් අපි බලනවා දරුවට හොඳින් උගන්වන්න, දරුවාගේ අනාගතය ශක්තිමත් කරන්න අධ්‍යාපනය තුළින්. ඉතින් අධ්‍යාපනය තුළින් දරුවාගේ අනාගතය ශක්තිමත් කරනවා වගේම ඒ වගේම දරුවන්ගේ ශරීර සෞඛ්‍ය වගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන අපි මීට වඩා ගොඩාක් උනන්දු වෙන්න ඕන දෙමව්පියෝ. වෛද්‍යතුමනි අපිට දැන් ශාරීරික යම් තියෙන ගැටලු අපිට බාහිරින් බලලා අඳුන ගන්න පුළුවන්. හැබැයි මානසික ගැටලු වෙනකොට දෙමව්පියන් විදියට දෙමව්පියන්ටත් යම් ගැටලුවක් තියෙනවා කොහොමද හඳුනගන්නේ කියලා. අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී පුංචි දරුවෝ පුදුම කේන්තියක් දෙමව්පියන් සමග පිට කරනවා. සෙල්ලම් බඩුවක් තිබ්බත් ඒක පොළවේ ගහනවා. තව කෙනෙක් එක්ක හැම වෙලෙම අර උරණ වෙන්න බලාගෙන ඉන්නවා. මම හිතන්නේ ඒ මානසික යම් රෝගී තත්ත්වයක්ද නැත්නම් දරුවන් සඳහා ඇතිවන මානසික රෝගී තත්ත්වයන් හඳුනගන්නේ කොහොමද කියන එක අපි දැනගන්න කැමතියි. ඔව්. දැන් අපි ගත්තොත් මේ කාලේ වෙනකොට දරුවන්ගේ මානසික ප්‍රශ්න ගොඩක් උග්‍ර වෙන මට්ටමකට ගිහින් තියෙනවා. මොකද විශේෂයෙන්ම ඔවුන් අර ළමා කාලයක් ඇත්තටම ගත කරන අඩුයි. මොකද ඔවුන් පාසලට කොටු වෙලා පෞද්ගලික පන්ති වලට කොටු වෙලා ඒත් එක්කම ඔවුන් තුල මානසික පීඩනය වගේ දේ තත්ත්වයන්
ඇති වෙගෙන යනවා. විශේෂයෙන්ම පහවසර ශිෂ්‍යත්වයේ ආශ්‍රිත වෙනකොට දරුවන් විශේෂයෙන්ම ලොකුවට මානසික පීඩාවන්ට ලක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම් අපිට සමහරවිට දකින්න පුළුවන්. ඔවුන් වැඩිපුර කේන්ති ගන්න ගතිය දකින්න පුළුවන්. ඊට පස්සේ ඔවුන් නොසන්සුන් වෙලා වෙන්න ගතිය දකින්න පුළුවන්. සමහරලාට ඔබ දකින්න පුළුවන් මේ පාසලේ වෙනදා වගේ ක්‍රියාකාරකම් කරන්න නැතුව එක තැනකට වෙලා ඉන්න වගේ දේවල්. ඉතින් දරුවන්ගෙත් මේ වගේ දේවල් ගොඩක් සමහරලාට දැක ගන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර නිින්ද නිදා ගන්නවා. ඒ වගේ සමාජයෙන් අයින් වෙලා තනියම කල්පනා කරනවා. මේ වගේ දේවල් ඔබට දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ මොන හරි තියෙනවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න එක වැදගත්. ඒත් එක්කම තව මම කියන්න ඕන මානසික සෞඛ්‍යය ගත්තම තවත් මීට අමතරව අපි කියනවා ඕටිසම් කියන තත්ත්වය. ඒකත් මානසික සෞඛ්‍යයට අදාළ දෙයක්. ඕටිසම් කියන තත්ත්වයක් ගොඩාක් මේ කාලේ දරුවන් අතර වැඩි වෙගෙන යනවා. ඒකට එක හේතුවක් තමයි ගොඩක් වෙලාවට දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තියෙන එක. දරුවන්ට දෙමව්පියන් මාර්ගයෙන් ලැබෙන උත්තේජනය, කතාවට ලැබෙන උත්තේජනය, ඊට පස්සේ දරුවන් හැම වෙලේම ගොඩක් වෙලාවට දැන් තියෙන දෙයක් තමයි ෆෝන් එකට පොඩි කාලෙම දරුවට ෆෝන් එක ලබා දීලා ෆෝන් එක දීලා තමයි කෑම කවන්නේ. ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් එක්ක ඕටිසම් තත්ත්වයන් වගේ දේවල් වැඩි වෙගෙන සහ ඒ රෝග ලක්ෂණ උග්‍ර වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් දෙමව්පියන් විදියට වැදගත් දෙයක් තමයි තමන්ගේ දරුවත් එක්ක සුදුසු කාලයක් ගත කරන්න. දරුවට ක්වොලිටි ටයිම් එකක් අපි ලබා දෙනවා කියලා කියනවා. ක්වොලිටි ටයිම් එකක් ලබා දෙනවා කියන්නේ දරුවා සමග සෙල්ලම් කරන්න, දරුවගේ අධ්‍යාපන කටයුතු සමග එකතු වෙන්න යම් කිසි කාලයක් දෙමව්පියන්ටත් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් අඩුම ගානේ දවසක පැයක්වත් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය යොමු කරන්න පුළුවන් නම් මේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉතා ඉහළින් තබා ගන්න පුළුවන්. ඒක හෙට දවසේ හොඳ නිරෝගීමත් ශාරීරික වගේම මානසික සෞඛ්‍යයක් තියෙන දරුවෙක් බිහි කරන්න, නිර්මාණය කරන්න හේතු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, එතකොට පාසල තුල අපි විධිමත් අධ්‍යාපනයේදී කාලච්ඡේද විනාඩි 40කට වගේ සීමා වෙනවා. හැබැයි අපි අමතර පන්ති යවනකොට දරුවෙක් පැය 2ක 3ක වගේ ලොකු කාලයක් එක දිගටම එකම විෂයක් යටතේ අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා. අපි කුඩා දරුවෙක් ගත්තත් පහවසර ශිෂ්‍යත්වය ඔබතුමන් මතක් කරපු විදිහට සමහර විට පැය 4ක 5ක එක දිගටම අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා. මේක දරුවගේ ඔය කියපු මානසික සෞඛ්‍යයට බලපාන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම අද තියෙන තරංකාරී අධ්‍යාපන රටාවත් එක්ක ගොඩාක් දරුවෝ මේ තත්ත්වයට යොමු කරනවා දෙමව්පියන්. අපිට ඒක මේ තියෙන තත්ත්වයක් එක්ක නවත්තන එක කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මම අර කලින් කිව්වා වගේ ඒ තත්ත්වයේ යටතේ වුණත් ඒ තත්ත්වෙච්චර හොඳ නැහැ. ඒක මම හිතන්නේ දෙමව්පියෙකුට විතරක් කරන්න පුළුවන්, එක සමාජයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටක් විදියට අපි වෙනස් වෙන්න ඕන තැනක් කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ වගේ දෙමව්පියන් වශයෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි දරුවන්ව ඕනවටත් වඩා උපකාරක ප්‍රන්ති වලට යොමු නොකර දරුවාගේ හැකියාව සහ අපි කියන කැපැසිටි එක තේරුම් අරගෙන ඔහුට දරා ගන්න පුළුවන් මට්ටමකට ඒකට යොමු කරන්න. ඒ වගේම මම හිතන්නේ අපේ ගුරුවරුන් තේරුම් ගන්න ඕන දරුවන්ගේ කැපැසිටි එක කියන්නේ ධාරිතාව මොකක්ද. ඊට වඩා එහාට ඔවුන්ව පීඩනයට ලක් කිරීම නොකළ යුතු දෙයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මම හිතන්නේ දරුවන් තරංකාරී විභාග වලට යොමු වුණත් දෙමව්පියන් විදියට කරන්න පුළුවන් දේ තමයි මම කලින් කිව්වා වගේ ඔවුන් වෙනුවෙන් යම්කිසි කාලයක් අර ක්වොලිටි ටයිම් එකක්, කියන්නේ ගෙදරදී ක්වොලිටි ටයිම් එකක් දෙන එක. ඔවුන්ගේ මනස නිරෝගී වෙන්න, ඔවුන්ගේ මනසේ විඩාව නැති වෙන්න දෙමව්පියන් එකට ගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔය අධ්‍යාපනයේ හින්දා වෙන පීඩනයත් යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් මම අහන ඔබතුමන්ගෙන් දරුවෝ වෙනුවෙන්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සමාජයේ විදියට අපේ වගකීමක් හෝ එහෙමත් නැතිනම් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි කියලා ඔබතුමන්ට යම් යෝජනාවක් තියනවද? මෙන්න මෙහෙම වුණා නම් හොඳයි කියනවා වගේ අදහසක් තියනවද? ඔව්, ළමා වෛද්‍යවරයෙක් විදියට අපිට ඒ වගේ යෝජනා කීපයක්ම තියෙනවා. විශේෂයෙන් මම කලින් කිව්වා වගේම දරුවන් මේ ඇතිවිලා තියෙන තත්ත්වය යටතේ තියෙන මේ තරංකාරී අධ්‍යාපන රටාව පොඩ්ඩක් වෙනස් කරගෙන හැම දරුවගෙම තියෙන හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන් අධ්‍යාපන රටාවකට රටක් විදියට යොමු වෙන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඊට අමතරව අනිත් අපි විශේෂයෙන්ම දකින්න දේ තමයි මේ කාලේ වෙනකොට අපේ දරුවන් ගොඩාක් විදියට
විවිධාකාර අපයෝජනයන්ට ලක් වෙනවා. ඒක ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන විවිධාකාරයෙන් ලක් වෙනවා. ඒක සමහරවිට දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, සමහරවිට ඥාතීන්ගෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ අපයෝජනයට ලක් වෙන දරුවන් අපි සමහර වෙලාවට ගොඩාක් වෙලාවට අපිට හමු වෙනවා අඩුයි. ඒ කියන්නේ අපි දකිනවා කීප දෙනෙක් රෝහල් වලට එනවා. නමුත් අපි දකිනවට වඩා විශාල ප්‍රමාණයක් දරුවන් දිනපතාම අපයෝජනයට ලක් වෙනවා. අන්නේ අපයෝජනයට ලක් වෙන දරුවන් වෙනුවෙනුත් රජය අපි වගේම රෝහල් පද්ධතිය සහ දෙමව්පියන් මේ මුළු සමාජයම එක්කහු වෙලා දරුවන් අපයෝජනයට ලක්වීම වළක්වාගෙන හෙට දින අනාගත පරපුර නිරෝගී මානසික හා කායික වශයෙන් නිරෝගී පරපුරක් කරන්න අපි හැමෝම අත්වැල් බඳගමු කියන එක තමයි මම සමාජයට යෝජනා කරන්නේ. කාලම සුවසහන වැඩසටහන සමාජයට යම් දෙයක් දෙන්න හැමදාම උත්සාහ කරනවා. ඒ අතරදී මා හිතනවා අද දවස තුල විශේෂඥ වෛද්‍ය ධනංජය විතානගේ මැතිතුමන් අප සමග එකතු වුණා. ඔබතුමන්ගේ වටිනා කාලය අප වෙනුවෙන් මිඩංගු කරලා මේ සමාජයට ඔබතුමන්ගේ දැන දායකත්වයේ සැපයීම පිළිබඳ අප ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එමනම් නැවත දවසක අපිට ඔබතුමාගේ සහය ඔබතුමාගේ දැනුම අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ දැනුම අපි ආයාචනය කරමින් අද දවසේ අපි මේ වැඩසටහනේ සමුගන්නවා. එමනම් බොහොම ස්තුතියි.